අපිත් ලකි YouTube චැනලෙට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම කොල්ලන්ට අද සුපිරි මැච්චල් අයින් කරලා තියෙන්නේ. ලයික් කරලා ෂෙයා කරලා සබ් එකක් දීපල්ලා. එහෙනම් අපි බලමු. අද නරන් ආවේ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකාව අතර 2014 T20 World Cup එකේ තිබ්බ සුපිරි මැච් එකක්. තරගයේ කාසිය වාසි දෙන්නලා ශ්‍රී ලංකාව පළමුවෙන් පහර දීමට පිට නැටෙන්ට බලමු මොකද වෙන්නේ කියලා. ඔව් ඩැලිස්ටෙන් තරගනයි. බලමු පන්දුව ප්‍රබල පන්දුවක්. බලමු ඊළඟ පන්දුව. වැරෙන් පහරක් පන්දුව හතරේ සීමාව කරා. දෙවන පන්දුවටත් වැරෙන් පහරක් දෙල්ල කරා. ඔව් දෙවියනි ශ්‍රී ලංකාවට මේ කොමක් සිදුවෙන්නේ දිශා ලකුණු බිඳුවයි. එයින්ද නොසැලුණු එජේපි පහර පිට පහර එල්ල කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයමාවතට ගෙන යාමේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් එම බලාපොරොත්තු සුන් කරමින් නැවතත් මාහිර ජයවර්ධන ලකුණු ගමයකට දැයි ගියා. අයියෝ අනේ අයියා පියවරයි. නමුත් ඉන්ද නොසැලුණු එජේපි පහර පිට පහර නමුත් සංගාදය ලකුණු 14ට දැයි යනවා. අනේ අයියා පියවරයි. ඇන්ගලෝ මැතිව්ස් ඊළඟට පිටේට එන්ටර්මා මේ කුසල්ගේ ප්‍රහාරේ බලා සිටීම නොහැතු දාහිකාරයා කේජේපී ලකුණු 61කට දවාවන්නේ ශ්‍රී ලංකාවේ කොල්ලන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඉන්පසු පිටියට පිළි චන්දිමාල් අයියාට ලබාගත්තේ ලකුණු 14ක් පමණයි. චන්දිමාල්ගෙන් පසු පිළිට පිළිසි පැන්දා නොත් තිසර පෙරේරා. නමුත් ඔහුද ලකුණු 8කට දෙයියා. ඉන්පසු මැතිව්ස් පාර පිට පාර එල්ල කරයි කියා සිතුවාද ඔහුද ඩෙල්ස්ටෙන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 49කට දැවී ගියා. අයියෝ ඉවරයි. නමුත් මුවන් කොලසේකර අවසන් පන්දුවට 4 පාරක් එල්ල කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම 165 සීමාවට ළඟා කරමින් ගියා. 165 ඉලක්කය හඹා යාමට දකුණු අප්‍රිකානු කණ්ඩායම පිළිපිවිසන්නේ හෙට්ටයකෝක් සම්ඝාෂය මාමලා. අපි බලමු. දෙකෝ හොක් කරගෙන ඉන්නවා. බලමු මොනවද කියලා. ප්‍රථම පන්දුව. ප්‍රබල පන්දුවක්. ප්‍රථම පන්දුවරේ ප්‍රබල පන්දුවරේ දෙවන පන්දුවරේ සිට ශ්‍රී ලංකා පන්දු යානන්ට පහර පිට පහර එල්ල කරන්න දෙකෝ කාර්යය සමත් වෙනවා. දඟ පන්දුවලට වේග පන්දුවලට වැරෙන් පහර දෙකෝගේ නමුත් පියෝක කින්ගේ පන්දුවක් හමුවේ දෙකොක් ලකුණු විභාගකට දැවී යනවා. දෙකොක්ගෙන් පසු හෂීම් රැවුලා සමග කුජේපී දුමිනිද ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යානන්ට පහර පිට පහර එල්ල කරනවා. නමුත් සතිත්‍ර සේනානායකගේ පන්දුවක් හමුවේ හෂීම් අම්ලය දැවී යන්නේ ලකුණු 23කටයි. ඉන්පසු පිළියට පිළිහි ඒබීඩි විලියස් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල පිටිකරුවෙකු ඒබීඩි විලියස් මාලින්ගටගේ මැස් සියලු පන්දු යනට පහරට පහර එල්ල කරනවා. පන්දු අර 9ක් තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 100 සීමාවට පෙනුනේ ශ්‍රී ලංකාව බලාපොරොත්තු සුන් කරමින් ය. නමුත් ඒබීඩි විලියස් මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 6කට දැවී යනවා. ඉන්පසු දරුණුව පිටිකරුවන ඩේවිඩ් මිලයි පිටියට හෙන්ටරුණා. හයේ පිට හයේ පාරවල් එල්ල කරන්න. දුමිනි ලකුණු 39කට දැවී යනවා. දුමිනිගෙන් පසු පිටියට පිටි මොකද නම් ක්‍රීඩකයාද පහර පිට වාර එල්ල කරා. අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවෙන් ලකුණු 3කට දැවී ගියා. ඉන්පසු ක්‍රියාත්මක මිල 4-6 එල්ල කරන්නේ තරගයේ කෑදරීමේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෝකර් කින්ගෙන් බේරීමට මිලරට අවස්ථාව ලැබුණේ. ඒ මිලර් ලකුණු 18කදී දුවද්දී දෙවී යාමකට හසු කර ගැනීම නිසාය. දැන්
පන්දු දෙකයි ලකුණු 12යි. බලමු. නෑ ශ්‍රී ලංකාව දිනුවා. මං හිතන්නේ දිනුවා. පන්දු එකට 12ක් බෑනේ ඉතින්. ෆෝමන් ඕන්න අර බොරුවට ඉතින් 6ක් දැව්වා. ඒ වුණත් ලංකාව කොහමද දින්න බෝලාව්. එහෙනම් අදට ගිහින් එන්නම්. මේ වගේ අනී කමෙන්ට්‍රියක් එක්ක ක්‍රිකට් මැච් බලන්න. ක්‍රිකට් ලකි YouTube channel එක subscribe කරලා තියාගන්න. Bye.